සුබ දවසක් කියලා අදත් ඔයාලා පිළිගන්නවා SL දනු වයිල්ඩ්ලයිෆ් YouTube channel එකේ අලුත් වීඩියෝ එකට. ඉතින් අද මේ වීඩියෝ එකේ ඔයාලට පේනවා ඇති ඔයාලා නිතර දකින පිළිහුඩුව තමයි ඉතින් අද මම ගෙනහලා තියෙන වීඩියෝ එකේ ඉතින් විස්තර ගෙනහලා තියෙන්නේ. ඉතින් මෙයාගේ නම අපි පිළිහුඩුවක් කියලා හැඳින්වුවාට මෙයාට කියන්නේ ගෙල සුදු මැදි පිළිහුඩුවක් කියලා. ඉතින් මෙයාව අපිට සාමාන්‍ය දිවයින පුරාම වාගේ දකින්න පුළුවන්. ඉතින් මේ පිළිහුඩු විශේෂය බොහෝ විට අනෙක් පිළිහුඩුවන් වගේ මේ ජලයත් එක්කලා ජලය ආශ්‍රිතව ගැවසෙන්නේ නැහැ. මෙයා ගොඩක් වෙලාවට විවෘත වීම මසල දුරකථන සහ විදුලි රැහැන් වැනි උස් තැන් වල දැක ගන්න පුළුවන් අපිට. ඒ හේතුව නිසාම මේ පිළිහුඩුව ගේ ප්‍රධාන ආහාරය මත්ස්‍ය විදිහට මත්ස්‍ය නොවන බව අපිට පවසන්න පුළුවන්. ඉතින් මෙයා පාලගැටියන්, ගෙම්බන්, කුරුමිනියන්, පණුවන් සහ කටුස්සන් වගේ උරගීන්වත් ආහාරයට ගන්නවා. ඉතින් ඔයාලට ඒ වගේම පේනවා මේ වීඩියෝ එකේ ඔයාලා දකින්නේ මෙයා කක්කුට්ටෙක් තමයි ආහාරයට ගන්නෙ. ඉතින් ඒ වගේම මේ පිළිහුඩුව ගම් යූරු වගේ නැත්තම් මාර්ග අතර කණ්ඩි වගේ තැන්වල තමයි ගුහාවක් වගේ හාරලා බිත්තර දාන්නේ. ඉතින් මේ ගෙල සුදු මැදි පිළිහුඩුව බිත්තර 3ක් 5ක් වගේ ප්‍රමාණයක් එකවරකට දානවා. එයා දෙසැම්බර් සිට ජූනි දක්වා කාලය අභිජනනය දෙනවා. බොහෝ විට මාර්තු සිට අප්‍රේල් කාලයේත් අභිජනනය දෙනවා. පිටක් යනට බහුල දකින්න පුළුවන් අපිට. කුඩා පැටවුන්ගේ ආහාර සඳහා ගෙල සුදු මැදි පිළිහුඩුව පැණි කුරුල්ලන්, බට්ටිච්චන්, වී කුරුල්ලන් වැනි කුඩා පක්ෂීන්ද මරාගෙන එන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඉතින් මේ පිළිහුඩුව ගැන ඔයාලත් දන්න දෙයක් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ එක හොඳ නම් තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම channel එකත් subscribe කරලා අපිත් එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් ලංකාවට ආවෙනික වෙච්ච වගේම ලංකාවට සංක්‍රමණික වෙච්ච පක්ෂීන් ගැන විස්තර දැනගන්න. පක්ෂීන් වගේම තවත් සත්ත්ව ලෝකේ ඉන්න විශේෂ සත්වයින් ගැන දැනගන්න. ඉතින් අපිත් එක දිගටම එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. සියලුම දෙනාට සුබ දවසක්.